අද අපි වැඩසටහන පුරාවට මේ කතා කරපු දෙයින් පැහැදිලි වෙන එකම කාරණය තමයි මේ සයිබර් ආරක්ෂණය කියන එක, මේ සයිබර් ආරක්ෂාව කියන එක විශේෂයෙන්ම කොතරම් වැදගත්ද කියන එක අපේ ජීවිතවලට. අපේ ජීවිත උඩු යටිකුරු කරන්නට පුළුවන්. දැන් මෙතුමිය කරපු මේ උදාහරණත් එක්කම. දැන් මේ සම්බන්ධයෙන් ඒත් එක්කම ආපු කාරණාව තමයි මතුණු කාරණාව තමයි මහාචාර්යතුමියනි මේ සම්බන්ධයෙන් අපේ තියෙන දැනුවත්භාවය. දැන් අපි හැමතිස්සෙම හොඳම දේ දරුවන්ට කියලා කතාවක් අපි අතර තියෙනවානේ. දැන් මෙතුමා සඳහන් කරපු විදිහට අනාගතයේ වඩාත්ම වැදගත් වෙන්නේ මේ මතු රැකෙනා ශිල්පයමයි උගතපණ. දැන් මහාචාර්යතුමියක් විදිහට අපේ රටේ මේ විශේෂයෙන්ම පාසල් පද්ධතියේ මේ විෂය සම්බන්ධයෙන් දැනට තියෙන තත්වයක බඳුද මේක වැඩි දියුණු වෙන්න ඕනේද? මොකද්ද සිදුවිය යුතු වෙනස්කම්? අපිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. මොන වගේ දෙයක් සිදු වුණොත් හොඳයි කියලාද ඔබතුමිය සඳහන් කරන්නේ? පාසල් මට්ටමින් ගත් කල අපිට තියෙනවා ඇත්තටම සයිබර් ආරක්ෂාව කියලා විෂයක් නෙමෙයි. ඇත්තටම ICT කියලා අපි මේක හඳුන්වන්නේ. තාක්ෂණ sannivedana. ICT information communication and technology. මේක 10-11 වසරේදී බේසික් ලේයර් එක දරුවන්ට කියලා දෙනවා. ප්‍රෝග්‍රෑමින් කරන විදිය, ඔය සයිබර් බුලින්ග්ස් වෙන්න පුළුවන්. දැන් අර මොනවද පොතේ නැති වුණත්, පෙළ පොතේ නැති වුණත් ගුරුවරු මේ ගැන කියලා දෙනවා දරුවන්ට. එතකොට මේ බේසික් ලේයර් එක අන්තර්ගත වෙනවා. එතකොට මේකේ තියෙන වාසිය අවාසිය මොනවද, ඔන්ලයින් වල තියෙන වාසිය අවාසිය මොනවද, මේවා දරුවන්ට 10-11 වසර වලදී කියලා දෙනවා. ඉතින් මේක හොඳ තත්වයක්. එතකොට අපි මේක ගත්තොත් A levels වලදී මේක ටිකක් ඩීප් ලේයර් එකක් යනවා. සයිබර් ආරක්ෂාව පිළිබඳ CIA method fundamentals ගැන කියලා දෙනවා. ඒකට මේක හොඳ තත්වයක්. ethical hacking සාමාන්‍ය මට්ටමකින් කියලා දෙනවා දරුවන්ට. ඒකට මේක හොඳ ප්‍රවණතාවයක් ඇවිල්ලා තිබෙනවා A level මට්ටමට. මම කියන්නේ දැන් පාසල් මට්ටම. විශ්වවිද්‍යාල මට්ටමින් ගත් කල අපි දන්නවා අපිට digital forensics කියලා අපි ඉගෙන ගන්නවා. එතන ගම cryptography කියලා ඉගෙන ගන්නවා. ඔය වගේ අපිට තියෙනවා මේ ethical hackings අපි ඉගෙන ගන්නවා, cyber security, network security කියලා අපි වෙනම ඉගෙන ගන්නවා. මොකද cyber security කියලා cyber ආරක්ෂාව යටතේ අපිට තිබෙනවා මේ ඩිග්‍රී එකක්. ඒතකොට මේකට අදාළ කරන සියලුම දේවල් අපි ඉගෙන ගන්නවා. මේක බොහොම හොඳ ලේයර් එකක්. හැබැයි ගැටලුව තියෙන්නේ අපි theory based පැත්ත වැඩි වෙලා අපේ practical exposure එක අඩු වෙලා. ඉතින් රියල් වර්ල්ඩ් එකට ආවට පස්සේ ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් එක නැති තැන අපි ස්ටක් වෙනවා. ඉතින් එතනදී මම හිතන්නේ අපේ අධ්‍යාපනයේ මේවා තිබෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එක නැති එක තමයි ගැටලුව තියෙන්නේ. ඒතොර ඒගොල්ලන් අර ප්‍රශ්නයක් ආවම අපි හිතමු සයිබර් ටැග් එකක් ආවා කියලා. තියරි මතක් කරලා ප්‍රැක්ටිකල් එකට එනකොට ඉවරයි. හැකර්ට හොඳ කාලයක් යනවා. දැන් සර්ට් ආයතනයට ගියත් අපි දන්නවා WhatsApp හැක් වෙලා දවස් එකමාරක් පැය 72ක් වගේ යනවා. දැන් මේ ළඟදී මම ওই වගේ එකක් කෙනකොට මට මගේ යහළුවෙක් කිව්වා නෑ මගේ ඉක්මනට මට ආයෙ නැවත මේ රීස්ටෝර් කරගත්තා කියලා. මම කිව්වා ඔයාගේ හැක ප්‍රාථමික එක්කෙනෙක්. මොකද කිව්වොත් එහෙම කරන්න අපහසු. එහෙනම් එයා 2FA එහෙම enable කරලා නෑ. එයා මේ ප්‍රාථමික එක්කෙනෙක් ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් ඔයා පරිස්සම් වෙන්න කියලා. ඉදිරියට. නැත්තම් සාමාන්‍යයෙන් දවස් එකමාරක් වගේ යනවා. මොකද සර්ට් ආයතනෙට මේක කරන්න බෑ. ඒගොල්ලෝ කතා කරන්නේ WhatsApp ආයතනෙට කතා කරලා මේවා කරුණු දක්වලා ඊට පස්සේ තමයි රිකවර් කරගන්න ඕනේ. එවැනි දේවල් තිබෙනවා. එතකොට ආයතනික මට්ටමින් වගේම අපේ දරුවෝ දැනුවත් විය යුතුයි මේ දේවල් කොයි විදිහටද හරියට භාවිත කරන්න කියලා. ඉතින් මේක ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් ආවොත් මම හිතනවා අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. එතනදී මම විශ්වවිද්‍යාල මට්ටමට ආවොත් ඇත්තටම මේ නීති පීඨයට මම විශාල ක්‍රෙඩිට් එකක් දෙනවා. ඔබතුමියගේ පීඨය. එතනින් ගියාම අපේ ඩීන් ප්‍රොෆෙසර් සම්පත් පුංචි හේව මම මේ වෙලාවේදී මහාචාර්යතුමා මතක් කළ යුතුයි. මොකද කිව්වෙන් විශේෂ AI කරිකියුල එකක් ගෙනාවා මේ මහාචාර්යවරු එකතු වෙලා. ප්‍රොෆෙසර් සීනියර් ප්‍රොෆෙසර් වසන්තා සෙනවිරත්න, එතනින් ගියාම සීනියර් ප්‍රොෆෙසර් කමල්දීන්, නල්සිමා කමල්දීන්. එතකොට මේ මට ගෙස්ට් ලෙක්චර්ස් විදිහට ආරාධනා කරද්දී මම ගිහිල්ලා ගෙස්ට් ලෙක්චර්ස් කරනකොට මේ මහාචාර්යවරුන් වසන්ත සෙනවිරත්න මහත්මිය, අපේ මහාචාර්යවරිය, එතනින් ගියාම ඩොක්ටර් වත්සලා, ඩොක්ටර් ප්‍රබෝධ මේගොල්ලෝ අහගෙන හිටියා. මොකද කිව්වොත් අපි AI තාක්ෂණය සහ අපේ මේ සයිබර් ආරක්ෂාව පිළිබඳ ආචාර්ය මහාචාර්ය මට්ටමින් නෙමෙයි ඊට අඩු තැන ඉඳලම අපි දැනගත යුතු කාරණයක් නිසා. එතනදී මම දැනගත්ත දෙයක් තමයි දරුවන් වැඩි වශයෙන් සහභාගී වූ දේශනය. AI in law කියන එක. ඒ නිසා අපි මේක national research එකක් අපි ආරම්භ කරලා තියෙනවා. මේක දරුවන්ට කොයි විදිහටද දෙන්නේ